හයි ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පාඩම් කරනකොට පාඩම් කරන්න කලින් ඔයාලා මොකද කරන්න ඕනේ කියන එක සහ පාඩම් කරනකොට ඒ වැඩ ටික හරියට කරගෙන යන්න ස්ටඩි ටිප්ස් 5. ඉතින් මේ ටිප්ස් 5 ඔයාලා යූස් කරනවා නම් මම හිතනවා ඔයාලට සක්සස් විදිහට අද දවසේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් අපි යමු ටොපික් එකට. පළවෙනි දේ තමයි ඔයාලා කරන්න ඕනේ ස්පෙෂල්ම දේ ෆෝන් එක පැත්තකින් තියන්න. ඔයා ස්ටඩි කරන්න පටන් ගන්න කලින් ෆෝන් එක ඉස්සරහම පැත්තකින් තියලා ස්ටඩි වැඩ කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ ફોකස් එක ඒකට ගියොත් එහෙම ඔයාගේ ස්ටඩි වලට ફોකස් එක නැති වෙලා යනවා. අනිත් දේ තමයි කම්මැලි නැතුව පාඩම් කරන්න පුළුවන් එක විදිහක් තමයි විනාඩි 25ක් පාඩම් කරලා ඉවර වෙලා ඊළඟට විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මේ විදිහට නැවත ඒ විදිහට ස්ටඩිස් කරන්න පැය එකක් දෙකක් එක දිගට ස්ටඩිස් කරනවට වඩා මම හිතනවා මේක ප්‍රැක්ටිකල් වෙයි කියලා ඔයාලට. අනිත් දේ තමයි ළමයි ඔයාලා දිගටම නෝට් එක කියවගෙන යන්නේ නැතිව කී පොයින්ට්ස් තියෙන දේවල් ලියා ගන්න. ඒ කියන්නේ වෙනම ෂෝට් නෝට් එකක් විදිහට හදාගන්න ගමන් ස්ටඩිස් කරන්න මේකෙනුත් ඔයාලගේ මතකය වැඩි දියුණු කරන්න මේකේ හෙල්ප් එකක් එනවා. අනිත් දේ තමයි එක දවසක් ඇතුළත හැමදේම මතක තියාගන්න try කරන්න එපා. ටික step by step ස්ටඩි වැඩ ටික කරගෙන යන්න. අනිත් දේ තමයි ඔයා ස්ටඩිස් කරන්න පටන් ගන්න කලින් ටාගට් එකක් තියාගන්න හරියට ફોකස් කරලා මම අද දවස් ඇතුළත මේ ටික පාඩම් කරනවා කියලා. එතකොට ඔයාලට වැඩ ටික කරගෙන යන්න ගොඩක් ලේසි. වගේම ඔයාට ටාගට් එකක් තියෙනවා මම අද දවස් ඇතුළත මේ ටික හරියටම කරලා ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට ස්ටඩි කරනකොට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම thank you so much.